හැබැයි ගොඩක් කටියට මයින්ක්‍රාෆ්ට් ගම මතක් වෙන්නේ මයින් කර ගස් කප තමන්ටම කියලා බේස් අනම් මනක් හදාගෙන ගත කරන සුන්දර ජීවිතයක් තියෙන ගේම් එකක්. හැබැයි මේකේ එහෙම සුන්දර ජීවිතයක් නෑ. මේක දැක්කම පේනවා ඇති මේක නෝමල් මයින්ක්‍රාෆ්ට් නෙමෙයි. මේකේ යක්කු ගොඩක් ඉන්නවා. මේක සුන්දර වෙන්නේ නෑ. ඒක නිසා අපි ප්ලේ කරලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේකේ ගැන කිව්වොත් මේකට මොඩ් ගොඩක් දාලා තියෙන්නේ. යක්කු ගොඩක් ඉන්නවා. උස යක්කු ඉන්නවා. එක જાති කෑ ගහන යක්කු ඉන්නවා. අපි බලමු මේක සර්වයිවල් වෙන්න පුළුවන් වේද කියලා. අපි සර්වයිවල් normal cheat ඕනේ. world name එකට or කියලා දාමු. ඊට පස්සේ create new world දෙනවා. මෙතන warning එකක් දෙනවා. ඒකට අවුලක් නැහැ. yes දෙනවා. world එක generate වෙන පටන් ගන්නවා. චුට්ටක් ලැග් වෙනවා. සමහර තැන්වලදී ලැග් වෙනවා. පොඩ්ඩක් ගණන් ගන්න එපා. මොකද මේකට දාලා තියෙන මොඩ් එකක් දෙකක් නෙමෙයි, මොඩ් 10කුත් නෙමෙයි. මේකට මොඩ් 31ක් විතර දාලා තියෙනවා. ඉන්නවා ඒක ප්‍රශ්නයක් නෑ. බෙඩ් එකක් හරි හදාගන්න. මොකද කිසිම දෙයක් නැතුව රැට හැරන් ඉන්නවා කියන්නේ භයානකයි. ඔව් ඒ කවුද? හෙල්ප්. අන්න අතන මොකද්ද තියෙන්නේ? මොකක්ද අයිලන්ඩ් එකක් වගේ පාවෙන. අපි බලමු එකට ගිහලා ඒක මොනවද තියෙන්නේ කියලා. දැන් මෙතන ආපු හාදේ මං හිතන්නේ 404. ඒ යකා ගැන දන්නේ නැත්නම් කට්ටිය ඌ කරන්නේ ගේම් එකේ වටේම එරර් හදන එක. මේ ඔගොල්ලෝ දැකලා ඇති එරර් බ්ලොක් එක black pink color වලින් තියෙන එරර් බ්ලොක් එක. එහෙම ඒ කියන්නේ ගේම් එකේ මොකක් හරි එරර් එකක් තිබුණ හදිස්සරි මේ බ්ලොක් එක දැන් උදාහරණයක් ගත්තොත් මේ ඩර්ට් බ්ලොක් එකේ ඒ කියන්නේ ගේම් එකේම එරර් එකක් තිබ්බොත් මේක මේ විදිහට අපිට පෙන්වන්නේ නැහැ. ඒක නිකන් එරර් එකක් විදිහට පෙන්වන්නේ. ඒ කියන්නේ එතකොට පේන්නේ අර රෝසයි කළුයි බ්ලොක් එකකින්. දැන් අර යකත් ඒ පාට දැන් මේකේ ගේම් එකේ කිසි ප්‍රශ්නයක් නැතත් ඒ යකා ඉන්න නිසා ප්‍රශ්නයක් වෙයි. ෂීප්ලා ටික එකයි ලැගුණා. කො දෙකයි තුනයි සමයි. ඉක්මනට බෙඩ් එකක් හදාගෙන තියාගන්න එක හොඳයි. දැනට කන්න කෑමත් තියෙනවා. අවුලක් නෑ. ස්ටෝන් ටිකක් හොයාගමු. මේ හරි. අපි ගාව අතේ තියෙනවා කැසට් එකක් තියෙනවා. තව මොකද පොතක් තියෙනවා. පිටවල මොකුත් නෑ හැබැයි. ඉක්මනට ස්ටෝන් ටිකක් ගමු. කීවසර නම් යන්න බයයි. බය නෑ එහෙම. මගේ අවදානමක් ගන්න හොඳ නෑනේ දැන්. පොඩ්ඩක් ලූට් අප් වුණාට පස්සේ කීවයක් අසට මයින් කරා. ඊට කලින් අපි ඉන්න තැනක්වත් හදාගෙන නැහැ තාම. මට ඩැමේජ් වෙන සද්දයක් ආවා. හැබැයි ඩැමේජ් දුන්නේ නැහැ. හાર્ට් තේරම තියෙනවා. මට ඩැමේජ් වුණා වගේ දෙයක් වුණා. ටෝන් නැති වෙයි කියලා දැනට ලැග් කෙනෙක් ගණන් ගන්න එපා. මම කලින් කිව්වා වගේ. විසිල් ගන්න සද්දයක් ඇහෙනවා නිකන්. අපි වුඩ් ටිකක් ගන්න ඕනේ. අතන ගහක් තියෙනවා. මම වැඩි මේ බයිම් එකට කැමති නෑ. මේක හොඳයි අර හිට යනවට වඩා. හෙල්ප් කියලා කිව්වා. මටත් කියන්න තියෙන්නේ හෙල්ප් තමයි. චිකන් ඉන්නවා කමන්නේ දැන් ටෝන් නෑ.
ජොයිස්ටික් දෙකක් තියෙනවා. අපට ගාලා ඇක්ස් එකක් හදාගමු. ඊට පස්සේ කොහෙද මම ටේබල් එක දෙන්නේ? අපි මේකෙන් පික් එකක් හදාගමු. වැඩි වුණා. අපි මේ කන්දෙන් එහා පැත්තට යනවා. අතන මොකද්ද ගියක් වගේ එකක් තියෙනවා. ගියක්ද මාලිගාවද දන්නේ නැහැ. ඒ වගේ. එතනට යන්න. ලැග් වෙනවා. mob id 404 world එකට join වෙනවා. අර හාදය අර එරර් හාදය. වුඩ් ටිකක් ගමු. වුඩ් නම් ඕන වෙයි. කඳුලක් පෝෂන් තියෙනවා. පෝෂන් දෙකක් තියෙනවා. ඕන දෙයක් ගමු. බොරුවට වැඩක් නැත. මේක නම් ඕනේ ඇති මොකක් හරි දෙයක් හදන්න තිබ්බොත් මේක මොඩ් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතරයිනේ වැඩක් නැති ටික දාගමු. දෝනේ. මේක නම් වැඩක් නැහැ. මේ ටික මෙහෙම දාගමු. අපි දැන් මේක ඕන වෙන්නේ මොකද කරුවලට පහල තිබ්බොත් තව එකක් ගමු. සක්සස්ෆුලි කියලා හැම වෙලේම පෙන්නනවා. මොකද දන්නේ මොනවද මේ බටන්ස් වගේක් තියෙනවා මෙතන. මෙතන ඉඳලා වැඩක් නෑ. help me ආපහු කියනවා. අපි අතන අහස උඩ තිබ්බ අයිලන්ඩ් එකට යන්න try කරමු. ඒක නිසා මැරෙන්නේ නැතුව ඉමු. මං කිව්වේ නේද? මෙන්න මෙතන දැන් මේ ගහ දැන් මෙතන තියෙන එක නෙමෙයි මෙතන. ඒ කියන්නේ මේ ගහ දැන් එරර් එකක් වෙලා තියෙන්නේ. මේ බ්ලොක් එක එරර් එකක් වෙලා. දැන් මේක normal wood තියෙන්නේ ඕක් ප්ලෑන්ක් එකක්. දැන් මෙතන තියෙන එරර් බ්ලොක් එක. මෙතනින් එරර් බ්ලොක් ගොඩක් තියෙනවා. මෙතන වතුර එරර් වෙලා නෙමෙයි. මේ මොඩ් එකේ හැටියට මෙහෙම දේ කරන්නේ මේ වතුර උඩ මෙයා බ්ලොක් ප්ලේස් කර කර යනවා අර එරර් හාදය. මෙතන ගස් දෙක තුනක් නෙමෙයි 4ක් 5ක් 6ක් ඉරය කරලා අන්න මෙතන පාල්ම වගේ හදලා කමන්නේ. එතනින් එහාට පීනන්න නෝ. රැවෙනවා. බෙඩ් එක අතර ගමු. server notification. මම මොකක් හරි දැක්කා මෙතන.
ගන්න බැරිද? The mistake of the world. මොකද වෙලා තියෙන්නේ? The world. What? මගේ world එක hack වෙලා. Oh, hey. එන්න බා. කවුද? වතුර හිමින් යන්නේ අප්පද ගොරට මහයියෙන් එනවා මේ කතා කරලා විසඳමු මෙයාගේ භාෂාව මේ පස්සේ ගෙන්න එපා මේ පාරත් ඉවරයි මොකා රේක් ද මෙයාගේ නම වතුරේ දාලා ගෙවුවා නේද නැමෙ වතුරට මරනවා ඔබ ඩ්‍රොප් කරේ නැද්ද what මොකද ඒක පාස්තාවක් ඇතිවෙනවා සත්‍යයක් වෙනවා ඌ මොනවාද ඉතින් මස්තනේ ඌ ඩ්‍රොප් කරපුවා දා ගන්න බෑ යාළුවනේ අවශ්‍ය ටික ගන්න ඒක අරගෙන අර ඒක කාර්යය Oh. You kept just fall asleep. මගේ පළවෙනි රෑම අවුල් ජාලාවක් කියලා තියෙනවා. ගෝට් මෑන් වගේ සද්දේ. Yep, ගෝට් මෑන්. වාට මාව පේන්නේ නැද්ද? මම මෙතන ඉන්නේ. Hey, යනවා එන්න එපා පළවෙනි රෑම ඉවරයි shit hey බය වුණා වාදයක් වෙනවා කොහොමද වාදයක් වන්න බය නෑ කොහොමද වාදයක් දෙනෙක් මොකද ඔයගොල්ලෝ එන්න මගලන් වටයක් යවන්න අර හාදේ අතන ඉන්නවා වාට මොකද්ද මාත් තියෙන ප්‍රශ්නේ ඔයගොල්ලෝ එන්න වතුරට යමු සද්දයක් එනවා හරි මිසලා ඉන්නේ මොකද සයිරන් එකක් ෂුවර් එකට සයිරන් එකද ගන්න ඌ තමයි goat man නෙමෙයි sorry man from the fog හිටියා මෙතන man from the fog කියන්නේ අර from the fog එකේ ඉන්න අර කළු කැටේ එක what boiler today yep another boiler in bed. I will be there and watch over you.
ඉතින් බොයිලර් තුනකෙත් මොඩ් පැක් එකේ When තියෙනවා. your doctor will eventually find you, they Danny will Graham. not see me, but you will, and I'll see you too. Forever, I'll see you. Hey, what do you need to What? Weird. How's it? ඒක නතර වුණා. අර කවුද අර අතන ඉන්නේ? මට පේන්නේ දුරට උගේ මුණ නිකන් ක්‍රීපර් කෙනෙක් වගේ. රන්ලු රන් කියනවා නම් දුම්. රන් කියලා කවුද? ක්‍රීපර් කෙනෙක් වගේ නෙමෙයි හොල්මනක්කේ. ඒ මමත් ගෝස්ට්වත් ගෝස්ට්ද? අපි දෙන්නේ ආඩුවත් ගෝස්ට් මමත් ගෝස්ට්. නොක යන මිනිහෙකුට Jeff එන්න එපා. Jeff මං ඉවරයි. මට මැත් එක ගහගන්න බෑ. Jeff. එයා ගියාද? මෙහෙම කරමු. මට හිතෙනවා දැන් මේ වීඩියෝ එක නවත්තන්න. මේ ඇති. එහෙනම් මේ වීඩියෝ එක නවත්තනවා. මාව මරන්න පස්සෙන් යනවා. එපිසෝඩ් එකක් ඕනනම් කියන්න තව මොකක්ද? මේකේ තව එපිසෝඩ් එකක්. මෙතන වීඩියෝ එක නවත්තනවා එහෙනම්. තව එපිසෝඩ් එකක් ඕනනම් කමෙන්ට් කරන්න මම දෙන්නම්. ලයික් කරන්න. ලයික් කරන්න. පොඩ්ඩක් මට වීඩියෝ එක නවත්තන්න දෙන්නෙම නෑ. හරි. එහෙනම් වීඩියෝ එක මෙතනින් නවත්තනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. අනිවාර්යෙන් subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවරයි.